ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපේ පළවෙනි වීඩියෝ එක විදියට අපි කරන්න හිතුවේ අපේ කැම්පස් එක ගැන. එහෙනම් යමු අපිත් එක්ක කැම්පස් එක වටේ රවුමක්. යාපනය විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ බතී උද්දීන් මොහමඩ් අධ්‍යාපන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව 1974 ජූලි 15 වෙනිදා. ඒ 1921 පොන්නම්බලම් රාමනාදන් මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිවුණු පරමේශ්වර විද්‍යාලයට අයත් භූමි භාගයේදී පොන්නම්බලම් රාමනාදන් මහතා සීවීමට අපේ කැම්පස් එකේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට එතුමාගේ පිළිරුවක් ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ කැම්පස් එක ප්‍රධාන වශයෙන් ස්ථාන දෙකක පිටලා තියෙනවා. එකක් යාපනයේත් අනිත් එක කිලිනොච්චිත් විදියට තමයි තියෙන්නේ. අපේ කැම්පස් එකේ ප්‍රධාන වශයෙන් ෆැකල්ටිස් 10ක් තියෙනවා. ඒකෙන් 7ක් යාපනයේ, ඉතුරු 3 තියෙන්නේ කිලිනොච්චියේ. අපි මේන් ගේට් එකෙන් ඇතුල් වෙලා ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් එක පහු කරගෙන ඉදිරියට යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ ආර්ට් ෆැකල්ටි එක. ආර්ට් ෆැකල්ටි එකම පහු කරලා ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන් අපේ කැම්පස් එකේ තියෙන සුවිශේෂී තැන. ඒ තමයි අපේ කෝවිල. කෝවිල පහු කරලා ඉස්සරහට යනකොට අපිට හම්බ වෙන කැන්ටින් එක BOC බැංකුවයි. කැන්ටින් එකට එහා පැත්තේ සතිය දවස්වල අනිත් කැම්පස් වල නැති අපේ කැම්පස් එකේ විතරක් තියෙන හරි ලස්සන වැඩක් වෙනවා. මෙතනදී කැම්පස් එකේ ඉගෙන ගන්න හැම ළමයෙක්ටම නොමිලේ දවල් ආහාරය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ලයිබ්‍රරි එක පැත්තට. කැම්පස් එකේ IT ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ මේ ලයිබ්‍රරි බිල්ඩින් එකේම තමයි. ලයිබ්‍රරි එකට එහා පැත්තේ ලයිබ්‍රරි ඔඩිටෝරියම් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ලයිබ්‍රරි එකට ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් සයන්ස් ෆැකල්ටි එක. අපේ කැම්පස් එකේ තියෙන පරණම ෆැකල්ටිස් වලින් එකක් තමයි සයන්ස් ෆැකල්ටි එක. සයන්ස් ෆැකල්ටි බයොලොජිකල් සයන්ස්, කම්පියුටර් සයන්ස් සහ ෆිසිකල් සයන්ස් කියලා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කැම්පස් එකේ තියෙන ලොකුම ස්ටඩි හෝල් වලින් එකක් තියෙන්නේ සයන්ස් ෆැකල්ටි එකට. ඊට පස්සේ අපි යමු ග්‍රවුන්ඩ් එක පැත්තට. ග්‍රවුන්ඩ් එක පහු කරලා ඉස්සරහට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඇලයිඩ් හෙල්ත් සයන්ස් එක. HS එකත් එක්කම තියෙනවා මෙඩිසින් ෆැකල්ටි එක. ඔහොම තමයි අපේ මේන් කැම්පස් එකේ ෆැකල්ටිස් ටික තියෙන්නේ. අදට අපි වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න.